අයිබෝවන් අසලාම් අලේකුම්. උදා වූ අද දවස සියලු බලාපොරොත්තු ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උදෑසනක් වේවා. යහපත් දවසක් වේවා. අද දවස කරන කියන වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන දළදා සමිඳුන්ගේ පීඨ ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන සුබ දවසක් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මැද පෙරදිග සහ යුරෝපයේ රටවල් වල සේවය කරන ආදරණීය ඔයාලා හැමෝටම අද 2026 මැයි මාසේ 15 වෙනි සිකුරාදා අද ලංකා මහ බැංකුවේ ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 322.28ක් හැටියටත් විකුණුම් මිල රුපියල් 329.92ක් හැටියටත් මැද පෙරදිග ඩොලර් එකක මිල අද එක්ස්චේන්ජ් වෙනවා රුපියල් 325.32ක් හැටියට. අද බහරේ දිනාර එකක් රුපියල් 862.84ක් හැටියට සටහන් වෙන්නේ BFC exchange එකේ. ඒ වගේම ඩුබායි දිරාම් එකක් රුපියල් 88.58ක් හැටියට, ජෝර්දාන් දිනාර එකක් රුපියල් 458.75ක් හැටියට අද සටහන් වෙලා තියෙනවා ලව්නෙත් exchange එකේ. සෞදි රියාල් එක රුපියල් 86.75ක් මෙතන සටහන් වුණාට රුපියල් 88 ගෙවනවල් රජියාත් සහ අල්දාබ් එක්ස්චේන්ජ් එකේ. පුරුෂටම ඔන්ලයින් ඇප්ලිකේෂන් එක භාවිතා කරනවා නම් අදත් ඔයාලට රුපියල් 840ක් වන්න ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කටාර් රියාල් එකටත් රුපියල් 89ක් අදත් ගෙවනවා කියලා තියෙනවා හබ්බි එක්ස්චේන්ජ් එකේ සහ අල් සමාන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකේ. අල් සජීල් එකෙන් ලංකාවට මුදල් යවනවා නම් අද දවසේ රුපියල් 1049ක් ලබා ගන්න පුළුවන්. රුපියල් ලක්ෂයක් දක්වා යවනවා නම් ඊට අඩු වැඩියෙන් යවනවා නම් ඔයාලට රුපියල් 1040 වගේ තමයි ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට අමතරව අනිත් සෑම එක්ස්චේන්ජ් එකකින්ම අල්මුල්ලා අල්නාද BEC UG ඕමාන් එක්ස්චේන්ජ් බහරේන් BFC වගේ එක්ස්චේන්ජ් BEC වගේ එක්ස්චේන්ජ් භාවිතා කරනවා නම් ඔයාලට රුපියල් 17 රුපියල් 55ත් අතර මුදලකට අද දවසේත් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. වෙඩිනාරක අද රුපියල් 1054.75ක් හැටියට සටහන් වෙලා තියෙනවා. යුරෝ එකක් රුපියල් 380.74ක් හැටියට, සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 254.73ක් හැටියට, ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 234.38ක් හැටියට සටහන් වෙදී, මැලේසියන් රින්ගිට් එකක් රුපියල් 82.57ක් හැටියටත්, ඊස්ට් සර්කල් එකක් රුපියල් 112.8ක් දක්වා අද දවසේ මිල ඉහළ ගිහින් තියෙනවා මැද පෙරදිග සහ යුරෝපයේ රටවල් වල. අපි බලමු රත්තරන් මිල කොහොමද වෙනස් වුනේ කියලා. අද කුවේට් කැරට් 22 ග්‍රෑම් එකක මිල කුවේට් දිනාර 42ක් හැටියටත් කැරට් 24 45.81ක් හැටියට ග්‍රෑම් එකක් සටහන් වෙදී, සෞදි කැරට් 22 ග්‍රෑම් එකක මිල සෞදි රියාල් 511.67ක් හැටියටත් කැරට් 24 සෞදි රියාල් 557.38ක් හැටියට ග්‍රෑම් එකක් සටහන් වෙලා තියෙනවා. කටාර කැරට් 22 ග්‍රෑම් එකක මිල කටාර රියාල් 497ක් හැටියටත් කැරට් 24 541.47ක් හැටියට ග්‍රෑම් එකක මිල සටහන් වෙලා තියෙනවා. ඩුබායි කැරට් 22 ග්‍රෑම් එකක මිල ඩුබායි ඩිරම් 500.65ක් හැටියටත් කැරට් 24 545.37ක් හැටියට අද ග්‍රෑම් එකක් සටහන් වෙදී, ඕමාන් කැරට් 22 ග්‍රෑම් එකක මිල ඕමාන් රියාල් 52.51ක් හැටියටත් කැරට් 24 57.720ක් හැටියට තමයි අද ග්‍රෑම් එකක මිල සටහන් වෙලා තියෙන්නේ. බහරේන් කැරට් 22 ග්‍රෑම් එකක මිල බහරේන් දිනාර 51.44ක් හැටියටත් කැරට් 24 56ක් හැටියට ග්‍රෑම් එකක් සටහන් වෙදී, අද ලංකාවේදී රත්තරන් මිලදී ගන්නවා නම් කැරට් 22 44,341.56ක් හැටියටත් කැරට් 24 ග්‍රෑම් එකක් 48,302.35ක් හැටියට අද ග්‍රෑම් එකක මිල සටහන් වෙලා තිනවා ලංකාවේ සහ මැද පෙරදිග රටවල් වල. ඉතින් මේ මිල ගණන් ඔයාලා යන වෙලාව අනුව සහ ඔයාලා ඉන්න රටවල් වල එක්ස්චේන්ජ් වලින් එක්ස්චේන්ජ් වලටත් මේ මිල ගණන් තවත් ඉහළ පහළ යන්න පුළුවන්. ඉතින් ඒ බවත් විශේෂයෙන්ම දැනුවත් වෙන්න කියන ගමන් මතක් කරනවා, channel එකට අලුත් කෙනෙක් නම් මේ තිරේ දිස්සන විදියට ගිහිල්ලා channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. මේ වගේ නිවැරදි මිල ගණන් දාපු සෙනින් කාටත් කලින් නැරඹීමේ පහසුව සඳහා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ තවත් යාළුවන්ට බලන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක බෙදා හදා ගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා ලංකාවට මුදල් යවද්දී මේ දිනවල වැඩිම රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකක් භාවිතා කරන්න. ඉතින් එක්ස්චේන්ජ් අතරේ ලොකු තරංගයක් තියෙනවා. ඒක නිසා කොයි විදිහටද මුදල් ලබා දෙන්නේ වැඩිපුර, අන්න ඒ විදිහට ඔයාලට වැඩි මුදලක් ලබා ගන්න නම් ඒ විදිහට ලංකාවට මුදල් යවා ගන්න. ඉතින් ඔයාලා කමෙන්ට් කරන ගමන් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක දාපු ගමන් බලන, ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන හැමෝටම ගොඩක් ස්තුතියි. හැම මෙහෙටත් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් එතෙක් ගින් එන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.